වතාව ඔබතුමාලගේ වෛද්‍යයන්ගේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා රිජෙක්ට් වෙච්ච එක හදලා අද ජීවිතුන් අතර ඉන්නවා ගෝතමී රෝඩ් එකේ මිසිස් සොයි. ඉතින් ඒක නිසා ඒ වරප්‍රසාදයක් ලැබුණා. මේ වර්තමාන ආණ්ඩුවත් ඔටිසම් ගැන කතා කළා. අනුරකුමාර දිසානායක මැතිතුමා මම කෝ ඔටිසම් සුව කරන්න පුළුවන් මට අවස්ථාවක් දෙන්න. නමුත් මම දන්නේ මොන මේ දුකද කියනවනම් අදින මාව සෙන්දවල නන්නේ. මොකද 1898 දී සුව කළ නොහැකියි සම්මත රෝග සියල්ලම සුව කළා. අපි ලබාගත් අද්විතීය ජයග්‍රහණය තමයි අපිට මරුතනේ. මොකද 72 අංශභාගය හොඳ කරපු පිපා. මේ රසතිය ගැන වැරදි මත රාජ ඉදිරිපත් කරනවා. නමුත් මේවා මිත්‍යා මත මේවා අපි නිෂේධනය කළා කියනවා ඔප්පු කළා කියනවා. මම එක්පාරකට දාලා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය. නියම් ඉතින් ඒක නම් අපි ඉදිරියේදී බලමු ඒකට ඒ සිදුවීම මොකක්ද කියලා. මොකද වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව ලංකාවේ සිද්ධ වෙන ප්‍රථම මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයටම ගන්නේ ලබන මාසෙ වෙනකොට ගනි. ඉතින් මේ සම්බන්ධයෙන් කියනවා මට අමතක කරන්න දෙවි චරිත දෙකක් එකක් කරු ජයසූරිය මහතුමාලා තේරීම් කාරක සභාව දුන්නේ. තේරීම් කාරක සභාවට ආපු බොහෝ දෙනෙක් රාජකීය විද්‍යාලයේ ආදී. ඉතින් ඒගොල්ලෝ මවිතීරපත් වුණා එයි මේ විද්‍යාලයට මෙතෙක් දෙන්නේ නැති කියලා. අර වේලි කුමාර කියලා සමිති ජනබලවේගයේ හිටිය മന്ത്രിවරයෙක් එතුමා තමයි මේ කාරක සභාවේ ඒ මොහොතේ සභාපති. එතුමා ඇහුවේ එකම දෙයක්. කම්සිල සිංහල වෙලා මේ විදියට කම්සිල් නැත්තේ ඇයි කියන්නේ. ඉතින් ඒකයි යමක් කළා දින හැබැයි මම එකක් කියන්නේ. මම ඔක්කොම අපි දෙන්න විද්‍යාත්මක සාක්ෂි මතයි ඔප්පු කරලා කියන්නේ නැතුව අපේ මේ පැරණි නාඩි වේදනම් වලින් නෙමෙයි. ඒ වගේ සීපත් වෙනවා මට මේ ගමනේ ඉන්න ආදායක තුන්දෙනෙක් එක්කෙනෙක් ඔබලාගේ මාචාරිනී ලලිතා මිනිස්මාරි. අපේ ඉඳලා එහා පැත්තේ. ඒ වගේම රාජකීය විද්‍යාලයේ තාජි ශිෂ්‍යයෙක් වුණ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ලලිත් මෙන්ඩිස් ලතිතුමා. ඊට පස්සේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා අපි දෙන්නවා දැන්වලා විවාහ උපදෙස් දුන්නා. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණ ආයතන ආරම්භ කරනවා. නමුත් මම මෙතුමට ගරු කරන්නේ මොකද මේ සිවිල් සංවිධානයේ ඕනම මොහොතේ අපේ පෞද්ගලික ධනය ඥානය සියල්ලම යොමු කරනවා අද ඉඳලා ඔබත් එක්ක මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන. නමුත් පිටින්දි කතා කරලා වලක්වා ගැනීම. මේ වලක්වා ගැනීම නම් කරුණාකරලා ඔබතුමාලා සංඛ්‍යාලයක නරම් බලන්නකෝ. හෙට 50 40 දශකයේ මිනිස්සු කාබු දීපු රටාව ගත්තොත් එහෙමනම් ඒ රටාවට අපි එක්කම් කර යමුකෝ. ඒකනේ අපි කළ යුතු පළවෙනි පියවර. මගේ කියා දීර්ඝතම සැකයක් කළා ලාවුලු ආහාරයෙන් අයින් වෙනවා දකින්න බැරිකම සම්පූර්ණ. හරි. අපි දැක්ක දේ වань විශේෂ ලොකු දෙයක් කරපු දෙයක් සියලුම හෘද රෝග වළක්වා ගැනීම හැකියාව තියෙන කුරුම්බ. නමුත් දෙවිලි විදිහට යනවා. ඇයි පොල් පරිශන ආයතනයේ මේක ඉස්සරහට ගන්නේ? අපි ලෑස්ති අපි කරපු පරිශන පත්‍රිකා. මම රාජකීය විද්‍යාලේ ඉඳලා 1906 පන්ති ඉඳලා 74 වෙනකොට තාත්තගේ සල්ලි ලක්ෂ 100ක් වියදම් කළේ කරේ පරිශන. එකක් ලැබෙරිටස් ලැබ් එක අර ඉවාගේ චෙක් කරා. මේක කිසිම දෙනෙකුට අභියෝගයක් නොවේවා. මේක මෙතනින් එහාට ගෙනියන්න එපා. අපි පෞද්ගලිකව අපෙන් ප්‍රතිකාර ගන්නයිද අභියෝගාත්මක කියන දේ තමයි කිසිම බල වර්ගයක් ගන්න එපා. කිසිම බල ගැන වර්ගයක් ඕනේ. හරි. ඒ වෙයි තියෙන ආසනික ප්‍රමාණය, කැඩ්මියම් ප්‍රමාණය කොච්චරද? අපි දෙන්න ලෝකයේ වැඩිම වශයෙන් තියෙන දෙයක් තමයි බදාගන්නේ. දැන් හිතදවස් මොනවද අද අපි දෙයක් ගන්න පාවිච්චි කරන ද්‍රව්‍ය? රත්තරන්, නිල් මැණික් සාදියම කියන්නේ. සුවකල නැති රෝගයක් නැත. ඔබතුමා මාත් එක්ක එකතු වෙනවා නම් වකුගඩු රෝගින් ඇයි කරුණා කරලා මම නම නම් කියන්නේ 90 හඳුනා නොගත් රෝගයක් ගැන කතා කරනකොට මං කිව්වා ලක්ෂ 100ක් දෙන්න. ඔබතුමා වයස අවුරුදු 18කට වැඩි අයගේ මයික්‍රෝ ඇල්බියුමින් ටෙස්ට් එක කරන්න. වෙනම එකකයක් දාන්නකො. ප්‍රෝටීන් එක නතර කරන්න බැරි නම් අපිට බලය දෙන්න ලක්ෂ 100ක් වියදම් කරලා වකුගඩු රෝගේ තුරන් කරන්න අපිට හැකියාව තියෙනවා. අද ඔබතුමාලගේ ළමා රෝහලේ ජාති පොල්ලේ ගොරෙල්ල රිද්ගේ රෝහලේ ළමයි කොච්චර ඉන්නවද ප්‍රෝටීන් එක වළක්වා ගන්න බැරි. මොකද අපිට හැකියාව තියෙනවා. මම මෙතුමත් එක්ක විශේෂයෙන්ම මේක මග වාදිකු දෙන මේ පුද්ගලයා මේ වෛද්‍යවරයා අමුලවති වෛද්‍යවරයා. ඉතින් අපි එකතු වෙමු සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගමු කියන්නේ ඒකයි 150 කියලා කියනවා.
මේ රාජ්‍යයේ කියන්නේ මధుමේහ රාජ්‍යය කියලා. පාර්ලිමේන්තුවේ කී දෙනෙකුත් ඉන්නවද? එහෙමනම් අට උස්සනකොට මම දන්නේ සීනි නැගලාද දන්නේ. පණිද කියනකොට ඒකෙත් දන්නේ. තරහින් ඉඳලා ඉවර මාත් රාජ්‍යයේ කියන්නේ ඔය මාර ගරු ගන්න